ඒ අයියා අපේ විදුලත් පොඩ්ඩක් අතු කාලා දෙනවද? කියපන් මේකේ තිබ්බ සල්ලි ගත්තේ කවුද කියලා? දන්නේ අම්මේ. උඹ දන්නේ නැතුව කොහමද මේකේ තිබ්බ සල්ලි කො? ඇයි අම්මේ මොකද කෑ ගහන්නේ? පුතා මේකේ සල්ලි නැහැ. හැමතිස්සෙම බලද්දි මේකේ සල්ලි අඩුවලා. මට මේකට විසඳුමක් ඕනේ. ඇත්ත කියපන් තම්ස නේද ගත්ත සල්ලි? අනේ අම්මේ මං ගත්තේ නෑ අම්මේ. මං තමයි ගත්තේ අම්මේ. මං උඹට කියලා තියනව නේද? මගේ පර්ස් එක ගන්න එපා කියලා. උඹ මේ පර්ස් එක කලින් හින්දාද කොහෙද අපි මහපාරට වැටෙන තත්ත්වෙන් ඉන්නේ? උඹ දැන් මේ ගෙදරට සාපයක්ද කොහෙද? ඇයි බං මෙහෙම වද දෙන්නේ අපිට? කරුමක්කාරයෝ මැරලවත් ඵලයන්කෝ. මම මෙච්චර මහන්සිලා හම්බ කරන සල්ලි උඹ ලොකු මහත්තයෙක් වගේ වියදම් කරන්න. උඹ ගෙදර විදෙම්ට කීයක් හරි හම්බ කරලා දීලා තියෙනවද? හම්බ කරන්න ඔබට පුළුවන්ද? ෂික් අපව මරාගෙන කණ්ඩ ආපු එකෙක්. කියන්න මල්ලි. අනේ මං සල්ලි ගත්තේ සොරි අයියා. අම්මා දැනගත්තොත් මට ගහයි අයියේ. ඔයා ගත්ත කියලා දැනගත්තොත් බනිනව මිසක් ගහන්නේ නෑනේ. ඔයාට ඔය ලෙඩේ තියෙන හින්දා. ඒකයි මං කියන්න එපා කිව්වේ අයියේ. කමක් නෑ මල්ලි. අම්මනේ. ඔයාට බැනපු විදිහට මට ගොඩක් දුකයි අයියේ. මං දැන් ඒවට හුරු වෙලා ඉන්නේ. අම්මා කොහොමත් එහෙම මට බයිනවනේ. අම්මා පවුනේ. අම්මා කොච්චර මාන්සි වෙනවද? මං ආයේ එහෙම කරන්නේ නෑ අයියේ. අයියේ දුක් වෙන්න එපා. බයිනකොටත් පුතා කියලා කතා කරන්නේ නෑ. උඹ තම්සේ එහෙමයි. ඒ තරමට මං එපා කරපු එකේ. ඇත්තනේ ඉතින් අම්මත් කියන්නේ මගෙන් කිසි ප්‍රයෝජනයක් නෑනේ. රස්සාවක් කරන් හරියම අම්මට පඩියන්නේ. එකත් එක්ක මල්ලි මට කවුද මල්ලි රස්සාවක් දෙන්නේ?